බෙල්ල කඩා ගන්න නැතුව යන්තම් එහා පැත්තට පැනගත්තා. උඩින් වතුර වැටෙනවා. පිටිපස්සේ පොඩි කව ඒරියා එකක් තියෙනවා. මම දැන් ඉන්නේ එතන. මේ තියෙන දියැල. අද තමයි අපේ පින්ක් ඩේ එක. මෙන්න මෙයා තමයි කිව්වේ අද අපි තුන්දෙනාම පින්ක් අඳිමු කියලා. තුන්දෙනාත් එක්කම රෝස පාටට ඇඳගෙන අද අපි යන්නේ සවුත් වේල්ස් වල තියෙන ලස්සන තැනක් බලන්න. UK කියලා කියන්නේ ස්කොට්ලන්ඩ්, ඉංග්ලන්ඩ්, නොර්දර්න් අයිලන්ඩ් සහ වේල්ස් යන රටවල් වලින් හැදුණු එකතුවක්. මේ රටවල් හතරිනුත් ලස්සනම පරිසරයකට හිමිකම් කියන්නේ ස්කොට්ලන්ඩ් සහ වේල්ස්. ඉතින් අපි අද මේ යන තැන තියෙන්නේ අපි ඉන්න ගෙදර ඉඳන් විනාඩි 15ක විතර දුරින්. පාරායිනි තියෙන පාකින් එකට වාහනය දාලා මෙන්න මේ රතු පාට අඩිපාර දිගේ තමයි අපි යන්න ඕනේ. UK වල ඉන්න කෙනෙක් මේ තැන බලන්න එන්න කැමති නම් SA11 4AP කියන පෝස්ට් කෝඩ් එක දාගෙන ආවනම් හරි. මඩ තියෙනවා බලාගෙන ඉන්න. අද අපි යන්නේ සවුත් වේල්ස් වල තියෙන ලස්සන වෝටර්ෆෝල් එකක් බලන්න. ඒකේ නම තමයි මෙලින් කෝට් වෝටර්ෆෝල්. හරිම ලස්සන පරිසරයක්. මේ තියෙන්නේ අපි බලන්න ආපු දිය ඇල්ල. නෑ නෑ මේක නෙවෙයි. තව ටිකක් ඉස්සරහා තියෙන අපි යන්. දල්ලන්න ඉපේ. මේ අඩිපාර දිගේ යනකොට ගඟ පැත්තට තියෙන ප්‍රපාතය ටිකක් ගැඹුරුයි. ඒ නිසා බබාලත් එක්ක එනවා නම් හරිම පරිස්සමින් තමයි යන්න වෙන්නේ. ඉතින් මේ යන අතරමඟ තියෙන පරිසරයත් හරිම ලස්සනයි. ගඟක් අයිනෙන් තමයි අපිට මේ වෝටර්ෆෝල් එක ගාවට යන්න තියෙන්නේ. දැන් නම් අපිට වෝටර්ෆෝල් එකේ සද්ද ටික ටික ඇහෙනවා. අපි ඉස්සරහට ගිහලා බලමු. ඔන්න දැන් තියෙනවා අපි බලන්න ආපු ඒ දිය ඇල්ල. මේ වෝටර්ෆෝල් එක පිටිපස්සට ඇවිදගෙන යන්න පුළුවන්. දෙන්නෙක් ඉන්නවා දැනටමත් ඇතුළට වෙලා. අපි ෂේප් එකේ ගිහලා බලමු. වීඩියෝ කර කර මෙතන යන්න කිව්වොත් බෙල්ල කඩා ගන්න වෙන්නේ. ඒ හින්දා එහා පැත්තට ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න. බෙල්ල කඩා ගන්න නැතුව යන්තම් එහා පැත්තට පැනගත්තා. දැන් අපි යන් දියැල පිටිපස්සට. මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. එහෙනම් අපි යමු. හැබැයි මේ පාර ටිකක් කැතයි. කැතයි තේතයි. මේ ගල් මේ කොටවල සෙවල බැඳිලා තියෙන හින්දා ලෙස්සනවා ටිකක්. ඒ හින්දා පරිස්සමින් යන්න ඕනේ. බලමු කජුට්ටයි. අමාරුම ටික පාස් කරා. මේ ටික ලේසි මං හිතන්නේ. අපි ගිහලා බලමු. UK වල සර්පයෝ නැති හින්දා බයක් නැහැ. නැත්නම් ලංකාවේ වගේ මේ වගේ තැනකට යනවා නම් පොණ කටුව වගේ සර්පයෝ හමු වෙන්නත් පුළුවන්. මම දැන් ඉන්නේ දියැල පිටිපස්සේ. ඔයාලට පේන ඇති පිටිපස්සෙන් දියැල වැටෙනවා. මෙතන නිකන් ගල් ගුහාවක් වගේ තැනක්. හරිම ලස්සනයි. අපි යම් බලන්න එහා පැත්තට.
කියන එක ඇහෙනවද කියලා මම දන්නේ නැහැ. කොහොම හරි මම දැන් ඉන්නේ දියැල්ල පිටිපස්සේ. ඒක මාරම ෆීලිං එකක්. උඩින් වතුර වැටෙනවා. පිටිපස්සේ පොඩි කව ඒරියා එකක් තියෙනවා. මම දැන් ඉන්නේ එතන. මේ තියෙන දියැල්ල. මම කලින් ආවේ අර පැත්තෙන් හින්දා මම try එකක් දෙනවා මේ පැත්තෙන් යන්න. හැබැයි පාර ලෙස්සයි. එහෙනම් මට වීඩියෝ කරගන්න බැරි වෙයි. එහෙනම් අපි යමු. සෑම සුන්දර ගමනකටම අසුන්දර අවසානයක් තියෙනවා අපේ පවුලේ. ඉන්නකො පෙන්නන්න. මෙයා කොහේ ගියත් අන්තිමට ගෙදර යන්න බෑ කියලා අඬන එක තමයි මෙයාගේ වැඩේ.